සර් ඔව්. උඹේ අම්මගේ ලෙඩේ ගැන ඩොක්ටර්ලා මොනාද කියන්නේ කියලා අපි ඉංග්‍රීසියෙන් අහන්නේ කොහොමද? ඒක එහෙම කෙනෙක් කැතයිනේ. ඒක අපි මෙන්න මෙහෙම ලියාගමු. ඒක අපි මෙහෙම ලියාගත්තා. කොහොමද? ඔයාගේ මවගේ අසනීපේ ගැන වෛද්‍යවරු මොනවද කියන්නේ? ඒතර ඔයාගේ මවගේ අසනීපේ ගැන කියලා සිංහලෙන් පටන් ගත්තට අපි ඉංග්‍රීසියෙන් එහෙම නෙමෙයි වාක්‍ය කියන්න පටන් ගන්න. වෛද්‍යවරු මොනවද කියන්නේ කියන එකයි. ඒතර අපි හිතමු දැන් වෛද්‍යවරයා ડોක්ටර්නේ. ડોක්ටර්. වෛද්‍යවරු නම් ડોක්ටර්ස්. ඒතර ડોක්ටර්ස් කියලා බහුවචනයෙන් ගත්තම සාමාන්‍යයෙන් මෙතන ද දාන්න ඕනේ නැහැ. නමුත් මෙතන ද දානවා. මොකද සාමාන්‍යයෙන් නිශ්චිත වෛද්‍යවරු ප්‍රමාණය එක්කෙනෙකුට වැඩිය දෙන්නෙක් හෝ තුන් දෙනෙක් මේ මව සම්බන්ධයෙන් කටයුතු කරන ડોක්ටර්ස්ලා ගැන විතරයි. නිශ්චිත බහුවචන නිසා මෙතන ද ડોක්ටර්ස් කියලා ගන්නවා. ඒක කියනවා කියන්න ගන්න ක්‍රියාපදේ මොකද්ද අපි say tell කියලා කියන නමුත් මෙතන tell කියන ක්‍රියාපදේ නෙමෙයි ගන්න ඕන. දැන් tell ගන්න කාට හරි කියනවට tell me මට කියන්න tell him ඔහුට කියන්න. ඒ වගේ කෙනෙකුට කියනවා නම් තමයි tell ගන්න ඕනේ. එහෙනම් වෛද්‍යවරු කියනවා නැත්නම් වෛද්‍යවරු පවසනවා අදහස ගන්න ඕනේ ડોක්ටර්ස් say. දැන් අපිට හදන්න ඕන වෛද්‍යවරු කියනවද කියලා. එහෙනම් මේ ප්‍රශ්නාර්ථ වාක්‍යයක් වාක්‍ය මුලින් වචනයක් වාක්‍ය මුලින් තියෙන්න ඕනේ. දැන් මේක සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වාක්‍යයක්. ඒතකොට මෙතන තියෙන්නේ do කියන ව්‍යාකරණ කොටසයි. එහෙනම් වෛද්‍යවරු කියනවද අහන්න අපි do වාක්‍ය වලට ගන්න ඕනේ. එහෙනම් do the doctors say. වෛද්‍යවරු කියනවද? ඉතින් මොනවාද කියන්න ගන්න මොකද්ද අපි what කියන වචනය. එහෙනම් අපි අහන්න කොහොමද what මුලටම එන්න ඕනේ. එහෙනම් what do the doctors say? වෛද්‍යවරු මොනවද කියන්නේ? අපි එතන ලියාගෙන ඉමු වෛද්‍යවරු මොනවද කියන්නේ? what do the doctors say? එහෙනම් වෛද්‍යවරු මොනවද කියන්නේ? what do the doctors say? මේ සාමාන්‍ය පළවෙනි අකුර කැපිටල් කියලා ටිකක් ලොකුවට පේන්න තියෙනවා. what do the doctors say? වෛද්‍යවරු මොනවද කියන්නේ? ඔබගේ මවගේ අසනීපය ගැන. අසනීපයි කියන්නේ අපි ගන්න ill. I double L ill. අසනීපය නම් illness. ඔබේ මව නම් your mother. your mother. එතකොට ඔබේ මවගේ කිව්වොත් your mothers. එතකොට ඔබේ මවගේ අසනීපය your mother's illness. ඔබේ මවගේ අසනීපය ගැන කියලා කියද්දී අපි ගැන කියන්න ගන්න වචනේ මොකක්ද? about. අපි කියන්නේ කොහොමද? about your mother's illness. දැන් අපි සම්පූර්ණ වාක්‍ය ලියලා තියෙන්නේ. ඒක ප්‍රශ්නේ මොකද්ද? ඔයාගේ මවගේ අසනීපය ගැන වෛද්‍යවරු මොනවද කියන්නේ? What do the doctors say about your mother's illness? What do the doctors say about your mother's illness?